හායි කොහමද කට්ටියට ඔයාලා හොඳින් ඉන්නවද? මම දැන් ඉන්නේ කුවේට් එකේ. මටත් වීඩියෝ එකක් කරන්න හිතුණා. මම දැන් ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ. මම ඇවිල්ලා නම් එච්චර කාලයක් නෑ, අවුරුදු එකමාරක් විතර. මගේ ජොබ් එක ඩ්‍රයිවිං කියන්නේ ඩෙලිවරි තමයි. කෑම ඒ වගේ දේවල් තව ගෙදරට සුපර් මාකට් වල අයිටම් මේ වගේ ඒවා තමයි ඩෙලිවරි කරන්න සෙට් වෙන්නේ. දැනුත් මේ ඕඩර් එකක් කරන් යන ගමන් එක ඕඩර් එකක් දීලා තව ඕඩර් එකක් දිනවා වාහනේ පිටිපස්සේ. ඒක අරන් යන ගමන් ඉන්නේ. අපි නම් මේවට කියන්නේ මෙහි කුවේටි මන්තකා කියලා. ගමන් කැටුවෙන් තමයි දැන් යන්නේ. යන්න තියෙනවා කිලෝමීටර් 5-6ක් වගේ අතර දුරක් තමයි යන්න තියෙන්නේ තව. මේ රටේ ඉඳි ගස් කොළන් නැතුවමත් නෙමේ. දැන් නම් ගමක් ඇතුලෙන් යන්නේ. වැඩිපුර ඉතින් ගෙවල් තියෙන්නේ කොන්ක්‍රීට් තමයි. කෙලින්ම කිව්වොත් කොන්ක්‍රීට් ජංගල්. ලංකාව වගේ නෙමේ, ගොඩක් වෙනස් මේ කාලගුණෙත්. දැන් සීත කාලය ඇවිල්ලා තියෙන්නේ. මේ රටේ නිකාට රටේ නිකස් වල රටේ නිපිරලා තියෙනවා. වාහනේ ඉතින් යන්නේ පාරේ දකුණු පැත්තෙන්, ඩ්‍රයිවිං සීට් එක තියෙන වම් පැත්තෙන්. දැන් ඒක හුරු වෙලා තියෙන්නේ. ගොඩක් තැන්වල ඉතින් වන් වේ තමයි තියෙන්නේ. ඒ හින්දා පොඩ්ඩක් ඩ්‍රයිව් කරන්න ලේසි. වාහන ටිකක් යනවා. ඒ හින්දා පොඩ්ඩක් කෙමීට යනවා පිටිපස්සෙන්. ලයිසන් එක අරන් වාහනේ ගන්න කලින් ඉස්සරවම අපිත් වාහනයක යද්දී මේ පාරේ කොහොමද යන්නේ ඒක දැනෙච්ච හැකිම එන වෙනස්. මොකද අපි කවදාවත් මේ පැත්තෙන් මේ පාරේ ගිහිල්ලා නැහැ ලංකාවේවත්. ඒ කියන්නේ දකුණු පැත්තෙන් පාරේ ඩ්‍රයිව් කරලා නැහැ. මේ ඩ්‍රයිවිං සීට් එක තියෙනවා මේ. ඒක අපිට හුරු නැහැ. දැන් ඉස්සරහ කන්නයිට් එකක් තියෙනවා. ඉස්සරහට උසට පේන්නේ හයිවේ එක. මේ හයිවේ එකේ උඩරි ස්පීඩ් එක තියෙන්නේ 120. මම දැන් හයිවේ එකට නම් දාන්නේ නැහැ. මම හයිවේ එකට යට පැත්තෙන් මේ ඕඩර් එක දෙන්න තමයි යන්නේ. වාහනේ මම තනියෙන් තමයි මේ ජොබ් එක කරන්නේ. දැන් යන ගමන් තාසුට වෙලාවට ගියයි යන්න නම් කන්නගේ මටත් වීඩියෝ එකක් කරන්න හිතුණා. කලින් මෙහෙම කරලත් නැහැ. හයිවේ එක තමයි තියෙන්නේ. මට කලයිට් එකක් තියෙනවා. උතනින් ඉස්සරහට ගිහිල්ලා කලින් ගිහිල්ලා තමයි හරවන්න තියෙන්නේ. හයිවේ එකේ නම් මේ අවස්ථාවේ යන්න වෙන එකක් නැති වෙයි. ඉස්සරහට අපි වීඩියෝ එකකින් හයිවේ එකේ ට්‍රවුමක් යන් තව පෙන්වන්න තියෙන තැන් ඊට වඩා දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන්ම ෆලෝ එකක් දාලා තියාගන්න. අලුත් වීඩියෝ එකකින් අපි තව දේවල් බලමු කුවේට් එකේ. ඉස්සරහ කලර් ලයිට් එකේ රෙඩ් ලයිට් වෙලා තියෙන්නේ දැන් නම්. වෙලා හොඳයි. ග්‍රීන් ලයිට් එක වැටුණා. ටියම් පොඩ්ඩක් කුවේට් එකේ රවුමක් මාත් එක්ක. මට නම් තියෙන්නේ කෙලින් යන්න. ඒක ඔක්කොම නැහැරෙවවා මට. මම යනවා කෙලින් තනියම. මේ පාරේ ස්පීඩ් එක 80-60 වගේ තමයි තියෙන්නේ. now දැන් හවස 6 හරියටම. තාම කවුරුත් නැහැ. සිතල කාලේ ඉන්න පොඩ්ඩක් කරවල වැටෙනවා. අපි දකුණට රිටර්න් එක ගත්තා. නම් ඉතර දුරක් නෑ ළඟයි. මුලින්ම මම යනවා around the boat. අරවන්න U-turn ගහන්න. ඒක ඉතින් ලංකාව වගේ පොඩ්ඩක් අනිත් පැත්තම හැර වෙනවනේ. ඉතින් around the boat එක මට මෙතනින් තියෙන්නේ නම් දකුණට යන්න.
පසුවට දුරයි දැන් ඒ ගාවට ආවා පොඩි වෙලාවයි නම් මාත් එක්ක වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි ඔයාලගත් දාලා තියාගන්න ඔන්න ඔතන තමයි දැන් ඕඩර් එක දෙන්න යන්නේ පරිස්සමින් ජය වේවා